අනන්තවලදී සීමාවලදී මොකද වෙන්නේ? අනන්තවලදී. හරිද? අනන්තවලදී. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පුතේ ලිමිට් එක යවන්නේ අනන්තයට. උදාහරණයක් විදිහට ධන අනන්තයට යවනවා නැත්නම් ඍණ අනන්තයට යවනවා. එතකොට අපි බලනවා කාටද ලං වෙන්නේ කියලා. ශ්‍රිතය කාටද ලං වෙන්නේ කියලා. උදාහරණ දෙකක් මම කියන්නම්. මේකෙන් කියන්නේ පුතේ සිරස් ස්පර්ශෝන්මුඛවල දෙපස ස්වරූපය හදාගන්න විදිය. පැහැදිලිද? අපි මතකද? ඔයාලා දන්නවත් ඇති සමහරක් විට අවකලන ප්‍රස්ථාර අඳිද්දී ඔයාලා සිරස් ස්පර්ශෝන්මුඛ ගහනවා. ඒ ගහන්නේ මොනවලද? ඉස්සෙල්ලම ප්‍රස්ථාර අඳිද්දී ඔයාලගේ ඔළුවට යනවා රයිට්. එහෙනම් ඉර යට තියෙන පද බිඳුවක් වෙන ඒවා සිරස් ස්පර්ශෝන්මුඛ වෙනවා. ඒ කියන්නේ නොපවතින ලක්ෂ විදියට තමයි අපි ඒවා හඳුන්වන්නේ. එහෙනම් පුතේ ඔයාලා දන්නවා මේ නොපවතින ලක්ෂවලදී ඇත්තටම සීමාව ධන හෝරින අනන්තයට අනිවාර්යෙන් යන්න ඕන කියලා. පැහැදිලිද? ඒක ගැන අවබෝධයක් තියෙනවා ඔයාලට. අපි කියනවා ධන අනන්තයට යනවා කියලා නැත්නම් ඍණ අනන්තයට යනවා කියලා තියෙනවා. හරිද? හරි. ඒවට කියන්නේ පුතේ සිරස් ස්පර්ශෝන්මුඛ කියලා. සිරස් ස්පර්ශෝන්මුඛ ඉන්නේ පුතේ අනන්ත වලදී සීමා වලදී ගණිතය. ඒ කියන්නේ අනන්ත වලදී සීමා ගණිතය තමයි සිරස් ස්පර්ශෝන්මුඛ වෙන්නේ. ඒ කියන්නේ පුතේ ලිමිට් එක අපි යවන්නේ x යවනවා ධන අනන්තයට. මතකද නැහැ? ඒ කියන්නේ x ධන අනන්තයට යනකොට පුතේ ශ්‍රිතය ධන එකට ලං වෙනවා. අර තිරස් ස්පර්ශෝන්මුඛ මෙන්න මෙහෙම ගහලා ඉවරලා මෙහෙම ලං කරන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ x කියන එක ධන අනන්තයට යද්දි පුතේ මේක සුළු කරගෙන යද්දි මොකෝ වෙන්නේ? y කියන අදාළ ශ්‍රිතය එකට ලං වෙනවා. පැහැදිලිද? ඒතර ඔන්න ඕක තමයි වෙනස් දෙක. ඒතකොට සීමාවේ ඔන්න ඔය කරුණු ටික වැදගත් වෙන්නේ ඔයාලට ප්‍රස්තාර අඳින්න. නැත්නම් මීහරක වගේ ප්‍රස්තාර ටික ඇඳගෙන යනවා දන්නේ නැහැ කිසි තේරුමක් නැහැ.